සුබ දවසක්. ඉතින් මම අද කතා කරන්න යන්නේ මම හදපු මොබයිල් ඇප්ලිකේෂන් එක ගැන. ඉතින් මගේ මොබයිල් ඇප්ලිකේෂන් එක MyChat app කියලා තමයි නම දීලා තියෙන්නේ. ඉතින් මේ MyChat app එක හදන්න මම යූස් කරලා තියෙනවා React Native, Hibernate සහ MySQL මම යූස් කරලා තියෙනවා. ඉතින් මේකෙදි මම CSS වලට native වෙන CSS යූස් කරලා තියෙනවා. ඒ වගේම හොස්ටිං වලට ලෝක මොන එන්ජීරොක් යූස් කරලා තියෙනවා. ඉතින් මේ ඔයගොල්ලන්ට පේනවා මගේ ෆෝන් ස්ක්‍රීන් එක වම් පැත්තෙන්. අපි බලමු මේකේ මොනවද තියෙන ෆීචර්ස්, කොහොමද මගේ ඇප් එක හදලා තියෙන්නේ කියලා. මම මුලින්ම මගේ ප්‍රොජෙක්ට් එක රන් කරගන්නවා. ඉතින් මේ විදිහට මම රන් කරගන්නවා. ඔයාලට මම ෆෝන් ස්ක්‍රීන් එක මේ පැත්තෙන් දාන්නම් පේන්න. හරි, අපේ මෙහෙම ආවන් පස්සේ අපි මෙතන මේ QR එක ස්කෑන් කරගන්නවා. ස්කෑන් කරලා මගේ හදාගත්ත ඇප් එකට යනවා. මේ විදිහට තමයි මගේ ඇප් එකට ආපු ගමන්ම පේන්නේ, ස්ක්‍රීන් එක පොප් අප් එක එන්නේ. එතකොට මේක තමයි මගේ ඇප් එක ඇතුලේ තියෙන්නේ. ඇතුලේ තියෙන ෆීචර්ස් මේවා තමයි. මම මුලින්ම සයින් අප් එකේ ඉඳන්ම ඇවිල්ලා පෙන්නන්නම් කොහොමද ඇප් එක වෙන්නේ කියලා. මම මෙතනින් මුලින්ම සයින් අප් ස්ක්‍රීන් එකේදී සයින් අප් කරගන්නවා මුලින්ම අපි කෙනෙක්ව. කොට මම මෙතනින් ක්‍රියේට් account දෙනවා. එතකොට අපිට එනවා country එක තෝරලා country එක අදාළ කෝඩ් එක ගහන්න. මගේ දැන් ශ්‍රී ලංකා තියෙන නිසා ශ්‍රී ලංකා තියෙන නිසා මම ඒක දෙනවා. එතකොට මෙන්න මෙතනින් අපේ country code එක +94 නිසා මම මෙතන මෙහෙම දීලා මෙතනින් මෙහෙම country එක verify කරගන්නවා. එතකොට මෙන්න මේකෙන් country එක verify වුණාන් පස්සේ අපිට එනවා image එකක් තෝරගන්න. ඒ අපේ profile picture එක. අපේ profile picture එක set කරගන්න ඕන අය වටා කෙනෙක් set කරගත්ත හැකි. නැත්නම් අපිට මෙන්න මේ විදිහට ඕනෙම නම් අපිට මෙහෙම අපිට image එකක් set කරන්න පුළුවන්. දැනට මෙහෙම image එකක් දෙන්නම්. එතකොට මේක අපි create account කරාන් පස්සේ මේක අපේ account එකට අපේ account එක create වෙනවා. එතකොට මෙතනින් අපිට අපේ profile එක බලා ගන්න පුළුවන්. මෙතන පොඩ්ඩක් load වෙනවා. මම පෙන්නන්නම් මේකේ chat එක load වුණාන් පස්සේ අපේ chat එකේ friends ලත් එක්ක එන එකක්. ඒ කියන්නේ අපේ friends ලා ඉන්න බෑ chat කරන්න. එතකොට මම මෙතනින් login වෙලා මම කලින්ම verify කරගත්ත කෙනෙක්ගේ එක්ක log වෙන්න. එතකොට මෙන්න මෙහෙම අපිට පෙන්නනවා එයාගේ friends ලා ඉන්න friends ලා කවුද. එතකොට මෙන්න මේ එයාත් එක්ක chat කරපුවා මොනවාද මෙන්න මෙහෙම අපිට පෙන්නනවා. එතකොට අපි මෙතනින් ගියොත් my profile එකට මෙයාගේ add කරලා තියෙන profile picture එක එහෙම අපිට බලා ගන්න පුළුවන්. එතකොට මෙතනින් ඕන edit profile දීලා අපිට ඕනනම් මෙන්න මේ වගේ picture එකක් අපිට දාගන්න පුළුවන්. අපිට ඕනවා මෙන්න මෙහෙම edit කරගන්න පුළුවන් profile picture එක වුණා. එතකොට අපි බලමු මෙතන chat එකකට ගිහිල්ලා අපි මෙතන මෙන්න මෙහෙ chat එකට ආවම පස්සේ යාගේ අපේ ප්‍රොෆයිල් එක බලා ගන්න පුළුවන්. ෆ්‍රෙන්ඩ් ගේ කවුද, එතකොට ලාස්ට් සීන් එක යා කීයටද ඇවිල්ලා තියෙන්නේ කියලා ඔන්ලයින්. එතකොට මෙන්න මේ විදිහට පෙන්නනවා. අපිට ඕන chat එකක් දාන්න පුළුවන් මෙන්න මේ විදිහට. මෙන්න අපි chat එක දානවා. එතකොට එයාට
chat එක ගිහිල්ලා තියෙන chat එක ගිහිල්ලා එතකොට එයා last scene 4:58 නිසා ඒක delete වෙලා විතරයි. එතකොට අපි මේකට ආවොත් අපි මුලින්ම එයාගේ පැත්තට ගිහිල්ලා මම පෙන්නන්නම් මේක ඇවිල්ලාද නැද්ද තියෙන්නේ කොහොමද කියලා. එතකොට එතකම් මං ස්ටේටස් එක පෙන්නන්නම්. ස්ටේටස් එකේ අපිට පුළුවන් මෙන්න මේ විදිහට ගැලරි එකට ගිහිල්ලා අපිට ඕනම එකක් ඇඩ් කරගන්න පුළුවන්. මේකක් ඇඩ් කරමුකෝ. මෙහෙම දැම්මහන් පස්සේ අපි සබ්මිට් කරාන් පස්සේ මේ ස්ටේටස් එක ඇඩ් වෙනවා. අපි මෙහෙම ගිහිල්ලා බැලුවාන් පස්සේ ස්ටේටස් එක තියෙනවා. එතකොට අපි ගිහිල්ලා තව ස්ටේටස් එකක් ඇඩ් කරමු. ගැලරි වලට ගිහිල්ලා මෙහෙ තියෙන එකක් අපි මෙන්න මෙහෙම ඇඩ් කරගත්තාම සබ්මිට් කරාන් පස්සේ ඒකේ කවුන්ට් එක වෙනවා අපි ස්ටේටස් කීයක්ද කියලා. එතකොට මේකට ගියොත් අපිට දැන් ඇඩ් කරපු එකයි කලින් ඇඩ් කරපු එකයි දෙකම අපිට බලා ගන්න පුළුවන්. ඒක තමයි ස්ටේටස් එකේ තියෙන්නේ. එතකොට chat එකේදී මම මේකට ගියොත් අපිට ඕනනම් මෙතනට ගිහිල්ලා අපිට contact එකක් අලුත් contact එකක් ඇඩ් කරගන්නත් පුළුවන්. ඒ වගේම search part එක අපි මෙහෙම සර්ච් කරලා වුණත් අපිට ඕන කෙනෙක් එක්ක chat කරන්න පුළුවන්. එතකොට ඔය ටික තමයි home screen එකේ වෙන්නේ home page එකේ වෙන්නේ. එතකොට අපි ගිහිල්ලා බලමු අර මෙයාගෙන් දැම්ම මැසේජ් එක අපේ අනිත් එක්කෙනාට ගිහිල්ලාද කියලා. එතකොට මෙහෙම ගියොත් අර login success කියලා alert එකක් ඇවිල්ලා අපේ මෙන්න මේකට යනවා. එතකොට අපිට බලා ගන්න පුළුවන් කලින් add කරපු අපි profile picture එකත් එක්ක එයාගේ details ටික පෙන්නනවා. එතකොට මෙන්න මේක අපිට message එක ආවා. එතකොට ඒක අපි බලමු දැන් මෙතන අතන තිබ්බේ තනි හරිය. එතකොට අපි ආයෙ log වෙලා බලමු එයාගේ එකේ double පෙන්නනවාද කියලා. read කළාද කියලා පෙන්නනවාද කියලා. අපේ මෙන්න මේ විදිහට ගිහිල්ලා බැලුවොත් මෙයාට තම මැසේජ් එකක් ආයි කියලා ඒකත් ගිහිල්ලා බලමු. මෙන්න මේ විදිහට අපිට ගිහිල්ලා බැලුවොත් එතකොට අපිට ආපු මැසේජ් එකක් තියෙනවා. ඒ වගේම අරක අපේ ඩබල් රීඩ් කළා කියලා අපිට ඒකත් පෙන්නනවා. ඉතින් ඕක තමා මගේ chat app එකේ front end එකේ එතකොට මගේ app එකේ run කරන විදිය. එතකොට මම අර status එකට video upload part එකක් ඉස්සරහට add කරන්න හිතන් ඉන්නවා. ඕක තමා මගේ design එක. අපි බලමු මේකේ back end එක කොහොමද කියලා. මම තියෙන අපේ මම හදාගත්ත front end වල design ටික. එතකොට මම මේකේ inline CSS use කරලා තියෙනවා. native use කරලා තියෙනවා. එතකොට මම මේවා animation ඔක්කොම use කරලා තියෙනවා. ඒ වගේම validation part කරලා තියෙනවා. ඒ වගේම අපි බලමු back end එක. back end එක පැත්තට ගියොත් අපේ මෙන්න මේක webbook වල අපි එතකොට use කරලා තියෙනවා user service එකේ. එතකොට මේක එතකොට අපේ මේකෙන් ගන්නවා මෙතන user control එකේ trigger වෙනවා. එතකොට මේකෙන් අරන් අපේ user control එකේ trigger වෙලා අපේ front end එකට යවනවා. එතකොට එහෙම තමයි එන්නේ. එතකොට front end එකේ අරන් මේක database එකේ save කරනවා details ටික. එතකොට ඔහොම තමයි මේක වෙන්නේ. එතකොට sign in servlet එතකොට ඒවත් ඒ විදිහටම තමයි status control එක. මම පෙන්නන්න තව විශේෂම කාරණාවක් තමයි chat endpoint. මෙන්න මෙතන අපි දාන chat endpoint අපි හරියටම දාන්න ඕනේ. මොකද මේ chat endpoint එක වැරදුනා අපිට app එක run කරගන්න අමාරුයි. එතකොට මෙතන අපි on close එක on error එක on message එක ඔක්කොම use කරලා තියෙනවා. ඔය ටික තමා back end එක පැත්තෙන් තියෙන්නේ. ඔය විදිහට තමා මගේ mobile application එක develop වෙලා තියෙන්නේ. ඉතින් ස්තුතියි.